අදත් සුපිරියක් බලමු තේ. මෙන්න සුපිරිය. I think සුපිරියක් ඈ. මේක තමයි boys and girls මගේ දෙවෙනි Porsche කාර් එක. 1983 ආපු Porsche 928S. එහෙම තමයි මේක කියන්නේ කියලා මං හිතනවා. Hot Wheels එකේ මේ Porsche කාර් වලට වෙන ලොකු තැනක් දීලා තියෙනවා. ඒ කියන්නේ මං එහෙම කියන්නේ වෙන මොකකින්ද නෙවෙයි. මේ මෙයාලගේ details මේ මාරම හොඳයි අනිත් කාර් වලට. Porsche වල මාරම details තියෙනවා ගොඩක්. හැම කාර් එකකම වගේ එහෙමයි. මම කලින් කාර් එක ගත්තා. මේක මගේ දෙවෙනි කාර් එක. ඒකේ details එන ගොඩක් තිබ්බ. අනම්මන නැතුව අපි මේකේ details ගැන කතා කරමු. ඉස්සරහ තියෙන headlight දෙක සාමාන්‍යයෙන් ඉස්සරහට එනවා එළියට. ඒ කියන්නේ අර game light දෙකක් වගේ පයින්නවා. ඒක ලස්සනයි. Hot Wheels වල නම් පයින්නේ නැහැ. මම කියන්නේ ඇත්ත real car එකේ පයින්නවා. ඒක පේනවා original photo එකේ තියෙනවා වගේම මේ මෙතනත් මේ තියෙනවා උඩ light set light දෙක. එතකොට මෙන්න මේ යට තියෙනවා මේ. ඒ light ටිකක් තියෙන ඒ ටික නම් ලොකුවට නැහැ. signal light එකක් දෙන්න ලස්සනට තියෙනවා. ඔන්න බලන්න. මේක rim එකේ හරි අමුතුයි නේද? Boys and girls මට කියන්න මතකුණා. මේක ඇවිල්ලා ටිකක් ස්පෙෂල් කාර් එකක්. ඒ වෙන මොකුත් හින්දා නෙමෙයි. මේක මසල් මේනියා එකේ ගහපු කාර් ඩිසයින් 10න් 10 වෙනි මොඩල් එකේ කාර් එකක් තමයි මේක. ඒ කියන්නේ ඒතකොට මේක අන්තිම version එකේ කාර් එකක් නේ. ඒ කියන්නේ මේක මාර ස්පෙෂල්. මාර්ගවට මාරවන මේ ටිකක් ස්පෙෂල්. අපි මේක roof එක පොඩ්ඩක් බලමු. ඒක open roof එකක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. කාර් එකටත් එන පෙනුමක් තියෙනවා ඒක. ඒක මාර ලස්සනයි කාර් එකට මේක මෙහිඳම බලාගෙන යමු. මේ බලන්න මේ ටයර් එක ඔය එකත් මාර ලස්සනයි. මේ බලන්න Hot Wheels logo එක තියෙනවා. Porsche කියලා ගහලා තියෙනවා. එතකොට ඔන්න පිටිපස්සත් අපි ඔහොමම බලමු. මේ බලන්න මාර ලස්සනයි. ඊට පස්සේ ලයිට් එක ඒ ටික ඇඳලා නැහැ. ඒකට ලස්සනයි ඒක. මේ පිටිපස්සේ මේ Porsche කියලා ගහලා තියෙනවා පිටිපස්සේ. සමහරු මේකට Porsche කියනවා, Porsche කියනවා, Porsche කියනවා. ඒනට මං හිතන්නේ හරියනම Porsche. මේ කාර් එකත් මං අන්බොක්ස් කරනවා දැම්ම නෙමෙයි පස්සේ. මේකත් වෙන ලෙජෙන්ඩරි කාර් එකක්. එහෙනම් boys and girls අදට මෙච්චරයි. මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මං ගිහිල්ලා ඉන්නම්. හෙට ලස්සන වීඩියෝ එකකින් ආයෙ ඔයාලව හම්බ වෙන්න. ලස්සනද දන්නේ නැහැ. කොහොමද මම ඔයගොල්ලෝ හෙට හම්බ වෙන්නම්කෝ.